වෙල්කම් කියලා පිළිගන්න vehicle address YouTube channel එකට ඔයාලා හැමෝම ඉතින් අද කතා කරන්න යන්නේ ලක්ෂ 40ට අඩුවෙන් ඔයාලට ගන්න පුළුවන් සුපිරිම වාහන සෙට් එකක් ගැන. right අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම කතා කරන්නේ Toyota Corolla 110 එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මේක ගොඩක් මාකට් vehicle එකක්. ඉතින් මේක ඊයේ ගත්තොත් 2998 ඔයාලට මේක ලක්ෂ 35ක වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්ක මම එනවා මෙන්න මේ Nissan Sunny FB15 කියන කාර් එක. ඉතින් මේකත් ගොඩක් මාකට් කාර් එකක්. ඉතින් මේක ඊය එක ගත්තොත් 1999. ඉතින් මේකත් ඔයාලට ලක්ෂ 36කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊළඟට මම ඉන්නේ Nissan March එක ගැන. ඉතින් මේ March එක ගැන කතා කරද්දී මේක K11 මොඩල් එක. ඉතින් මේක ඊය එක ගත්තොත් 1995 ඔයාලට ලක්ෂ 28කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. Nissan Dr. Sunny මොඩල් එකට આવොත් මේක ඊය එක 1994 මේක ඔයාලට ලක්ෂ 25කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට Toyota Starlet එක. ඉතින් මේක ඊය එක ගත්තොත් මේක අවුරුද්ද 2000. ඒ වගේම මේක ඔයාලට ලක්ෂ 34කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට Honda Accord එක. ඉතින් මේක පොඩ්ඩක් comfortable ගතිය වැඩි. නමුත් පෙට්‍රල් පොඩ්ඩක් අඩුවෙන් කරන කාර් එකක්. ඉතින් මේක ඊය එක ගත්තොත් 2001 වලට ලක්ෂ 30කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙන. ඉතින් ගොඩක් සැප පහසු වාහනයක් මේ Accord කියන එක. right ඊළඟට මයික්‍රෝ ප්‍රැන්ඩර් එක ගමු. අපි මයික්‍රෝ ප්‍රැන්ඩර් එක ගත්තොත් මේක ඊය එක වෙන්නේ 2015 ඔයාලට ලක්ෂ 32කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම Renault Kwid එක ගත්තොත් මේක ඊය එක 2016 ඔයාලට ලක්ෂ 35කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේක Micro MX7 මොඩල් එක. ඉතින් මේකේ ඊය එක ගත්තොත් 2012 මේකත් ඔයාලට ලක්ෂ 33කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ගත්තොත් Alto 800 එක. ඉතින් මේක ඊය එක ඔයාලා දන්නවා 2015 මේක ඔයාලට ලක්ෂ 38කට වගේ මුදලකට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. noise set එක තමයි අද මම කතා කරේ. ලක්ෂ 40ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වාහන සෙට් එක. ඉතින් අනිවාර්යෙන් මේ වගේ ඉස්සරහට වීඩියෝස් ගේනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට මම ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ මාකට් එකක් තියෙන වාහනවල වීඩියෝ එකක් ගෙනවා. ඉතින් අනිවාර්යෙන් ඉස්සෙල්ලා කියපු විදිහට channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාට ජය වේවා.